ඔබේ නිවසයට රන්පතලක් හමු වූහොත් කුමක් සිදුවේද? පළමු දිනය ඔබ බටයක් අලුත් වෙඩියා කරමින් සිටින විට පස් අතර දිලිසෙන යමක් දකිනවා. ඔබ ඒ පිටතට ගත් විට ඒ රන් බව වැටහෙනවා. මුලදී ඒ වාසනාවක් ලෙස හැඟුණත් ඔබ දිගටම හැරීමේදී තවත් බොහෝ දේ හමු වෙනවා. එවිට ඔබ සත්‍ය වටහා ගන්නවා. ඔබේ නිවසටම යටින් සැබෑ රන් පතලක් තිබෙනවා. තුන්වන දිනය ඔබ මේ කිසිවෙකුට නොකීමට තීරණය කර නිවසේදීම රන් පිරිසිදු කරන සහ උණු කරන ආකාරය පිළිබඳ වීඩියෝ බැලීමට පටන් ගන්නවා. වෙඩිකල් නොගොස ඔබ සැකයක් ඇති නොවන පරිදි මුදල් ලබා ගැනීමෙන් විවිධ උකස් මධ්‍යස්ථානවලට කුඩා ප්‍රමාණවලින් රන් විකිණීම ආරම්භ කරනවා. හත්වන දිනය ඔබ ඔබේ රැකියාවෙන් ඉවත් වී වේගයෙන් වැඩ කරමීමට වඩාත් ප්‍රබල මෙවලුම් මිලදී ගන්නවා. ඔබ නිවසයට විශාල ගැඹුරු උමන් හාරමින් නොවනත්වා වැඩ කරමින් සෑම දිනකම වැඩි රන් ප්‍රමාණයක් ලබා ගන්නවා. 15 වන දිනය දැන් ඔබට නිින්ද යන්නේ ඉතා අඩුයි. මන්ද ඔබේ මනස නිරන්තරයෙන් යොමු වී ඇත්තේ තවත් රන් ලබා ගැනීමටයි. ඔබ ජනේල වසා දමා සෑම තැනකම කැමරා සවි කරන අතර දිනෙන් දින ඔබ තුල ඇති බිය සහ සැකය වැඩි වෙනවා. කවුරුන් හෝ ඔබ දෙස බලා සිටින බවත් ඉක්මනින් හෝ පසුව ඔබව හෙළදරව් වනු ඇති බවත් ඔබට හැඟෙනවා. 20 වන දිනය ඔබ නව මෝටර් රථ මිලදී ගනිමින් අධික මුදල් වියදම් කිරීමට පටන් ගන්නවා. නමුත් මෙම හදිසි වෙනස්කම් බැංකුවේ සහ රජයේ අවධානයට ලක් වෙනවා. පරීක්ෂණයක් ආරම්භ වන අතර නිලධාරීන් ඔබේ නිවසට පැමිණ කුස්සියට යටින් සංගවා තිබූ දෙවන්ත පතල සොයා ගන්නවා. සුබ පැතුම් රජයේ සියල්ල අත්පත් කර ගන්න අතර ඔබේ බැංකු ගිණුම හිස් වනු ඇත.